අදත් බලන්න යන්නේ කොරියාවේ සොහොනක් ගැන. සොහොන තියෙන්නේ අපේ කැන්ටර් පෙට්ටිය ළඟමයි. මම ඉන්න බෝඩිම මේක. සොහොන තියෙන්නේ උඩයි. මම ඉන්න කැන්ටර් පෙට්ටිය මේක. ඒතර සොහොන තියෙන්නේ මෙන්න මෙතන මේ පේන්නේ කන්ද උඩ තියෙන්නේ. අපි මේ පැත්තට දැන් යම් බලන්න. මෙන්න මේ කැන්ටර් පෙට්ටිය තමයි ඉන්නේ අපි. වැඩි දුරක් නෑ මීටර් 100ක්වත් නෑ මෙතෙන් යන්නේ සොහොන උඩට යන්න. සාමාන්‍ය කොරියාවේ සොහොන් හැදෙන්නේ ගම්මානයක් ගත්තොත් ගම්මානේ කෙරවලකට වෙන්න. විශේෂයෙන්ම කඳු උඩ වගේ. කඳු උඩ කැලෑ බැද ප්‍රදේශවල ජනගහනය පුළුවන් තරම් අඩු තැන්වල තමයි කොරියාවේ සොහොනක් හදන්නේ. එතකොට මේ හරිය සොහොන් කෑල්ලක මේ සොහොන් කෑල්ල හදලා තියෙන්නේ හේන්නේ අයක් කිට්ටුව. අපේ මේ ඉන්න කුන්ද මෙග කුන්ද සමකි කුන්දමක් කියන ගමක් වගේ තමයි. ඒතකොට ඒ ගම කෙරවලේ තමයි සොහොන හදලා තියෙන්නේ. ඊට අමතරව මේ පැත්ත හේන්නේ නැහැ. පාළු පැත්ත මිනිස්සු කවුරුත් නැහැ. මේ අපේ කම්පැනි තමයි මේ පැත්තටම තියෙන මුල්ලෙම තියෙන මේ වැඩපළ. ඒතකොට අපේ කම්පැනි මේ තියෙන IBC කියන්නේ ලොකු ටැංකි වගේ ලීටර් 1000 ටැංකි තියෙන IBC වල සුදු පාටට පේන්නේ. ඊට අමතරව තව නිල් පාට යකඩ බැරල් ලංකාවේ වගේ නෑ යකඩ බැරල් පොල් තෙල් නම් මනම් දාන්න ගන්න පොල් තෙල් ඩීසල් ඔය වගේ වටන ගන්න වැඩි හරියක්ම. එතකොට මේ කිමිකල් වර්ග තියෙන හැම කිමිකල් එකක්ම දාන්න ඔය බැරල් වලට. ඔය සුදු පාට බැරල් පේන්න තියෙන ඒවටත් දානවා. එතකොට අපේ කම්පැනි තමයි ඕක. එතකොට මේ තියෙන්නේ සොහොන. හැමදාම උදේට නැගිටිනකොටත් නිදිනකොටත් පේන්න තියෙන්නේ සොහොන. එතකොට මෙහි සොහොන වල තව විශේෂත්වයක් තියෙනවා. මෙහි සොහොන වල මේ මල් වගා කරලා තියෙනවා. හැම සොහොනකම වගේ මල් වගා කරලා තියෙනවා. ඒ අර මල් තනකොළ ලංකාවේ සංස්කෘතියයි සොහොන් සංස්කෘතියයි කොරියාවේ සොහොන් සංස්කෘතියයි ගත්තාම හාත්පසින්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේ කොරියාවේ මියගිය මුතුන් මිත්තන්ට තියෙන ගෞරවය සම්පූර්ණයෙන්ම වැඩි. ලංකාවට වඩා දැනෙන විදිහට ලංකාවට වඩා ලොකු ගෞරවයක් දක්වන කොරියාවේ මුතුන් මිත්තන්ට. සාමාන්‍ය අපේ ලංකාවේ මුතුන් මිත්තන් සැමරීමේ දිනේ කියලා එහෙම විශේෂයෙන් නැහැනේ. මාස 3 දාන දෙනවා, අවුරුද්දේ දාන දෙනවා, 2 දාන දෙනවා. ඒක එතන ඉවරයක් කරනවා. කොරියාවේ යතින් බලනකොට හාත්පසින්ම වෙනස්. කොරියාවේ ඒ දිනවලටත් එනවා අවුරුද්ද මාස 3 මාසෙන් මාසෙට වගේ නිතරම මෙන්න මේ සොහොනට කට්ටිය එනවා. දැන් මේ අර කොරියාවේ තියෙන්නේ වැඩ අධික කාර්යබහුල තත්ත්වයන්නේ. එතකොට මේ වැඩ අධික කාර්යබහුල තත්ත්වය නිසා මේ ගොඩක් කට්ටිය එන්නේ සෙනසුරාදා ඉරිදටයි. එතකොට සෙනසුරාදා ඉරිදා එනකොට සාමාන්‍ය මේ සොහොන් ගාවට ඇවිල්ලා කොරියන් කට්ටිය අඬනවා. උදේට ආපුවාම මේ උදේට ආපම සාමාන්‍ය පැයක් දෙකක් වගේ ඉන්නවා. අවුව වැටෙනකන් වගේ ඉඳලා අඬලා සොහොන් ගාව යනවා ඒ කට්ටිය. එතකොට කොරියාවේ සොහොන් වර්ගත් සාමාන්‍ය ලංකාවේ සොහොන් වර්ග වලට සමානයි. ගොඩක් දුරට මේ විදිහට මේ ඒක අර සොහොන තීරණය වෙන්නේ පවුලේ සංස්කෘතිය හා තියෙන සමාජ තත්ත්වයක් එක තමයි මේ සොහොන් වර්ගවල වෙනස් වෙන්නේ. මේ සොහොන් ටික මේ තියෙන පස් ගොඩවල් වගේ. ඒ අර ලංකාවේ වගේ වටකුරු හැඩයට සොහොන් පෙට්ටිය උඩින් ඒ වටකුරු හැඩයට ඒ විදිහට තමයි පස් තට්ටුවක් දාලා මේ සොහොන හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි ගැනෙන විදිහට ටිකක් සමාජ තත්ත්වයෙන් අඩු ඒ වගේ කට්ටිය තමයි. එතකොට එහෙම සොහොන් තියෙන්නේ. එතකොට තව ටිකක් තියෙනවා මේ වගේ ටිකක් ගල් බැමි වලින් බැඳලා ස්මාරක වගේ හදලා මේවට තමයි චූසොක් කියන්නේ කොරියාවේ ප්‍රධානම මලවුන්ගේ දිනේ සමරන්න තියෙන දිනේ. එතකොට මියගිය මුතුන් මිත්තන් සමරන්න කොරියන් මේ ගොඩ දෙනෙක්ම එනවා මේ සොහොනට. සමහර අයට මේ හැම සොහොනකම වගේ කට්ටිය ඇවිල්ලා පිරලා ඉන්නවා ඒ චූසොක් දිනේට. චූසොක් දිනේට වෙලාවක් කලාවක් නැහැ. උදේ හවස හැම වෙලාවෙම වගේ ඇවිල්ලා මේවට මල් තියලා සිහි කරලා යනවා මේ කට්ටිය. එතකොට මේ සාමාන්‍ය ටිකක් සමාජ තත්ත්වයක් තියෙන කවුරු හරි වෙන්න ඕනේ. අර සොහොන් වලට වඩා මේවා ටිකක් හදලා මෙතන මේ ස්මාරක වගේත් හදලා තියෙනවා. ඊට අමතරව මේ හරියන සොහොන් කෑලි 5ක් විතර තියෙන්නේ. මේ අර සොහොනක් කිව්වට ලංකාවේ සොහොන් වගේ අර පාළු ගතියක් එහෙම මුකුත් එහෙම නැහැ. හැබැයි ඉතින් හොල්මන් කතා නම් තියෙනවා. හොල්මන් කතා අපේ කම්පැනි තියෙන. දැන් අපි සොහොන් මල්ලපු එකනේ. එතකොට අපේ කම්පැනි වල සාමාන්‍යයෙන් සමහරක් කට්ටිය රෑ 11න් 12න් පස්සේ සිත්තම පැත්තට යන්නේ හොල්මන් එකපාරක් දෙපාරක් දැක්කා කියලා කියනවා. අමුතු සද්ද දෙනවා කියලා කියනවා.
සිත්තම ඇතුලේ. එතකොට ඒ ගොඩක් කට්ටිය චූසොක් එකට එහෙම ඇවිල්ලා එතන කරන්න ඕනේ මේ චාරිත්‍ර වාරිත්‍ර කරලා ඔක්කොම වගේ මේ හරියට ඇවිල්ලා කෑම ගෙනල්ලා කෑම අරගෙන ඇවිල්ලා වාඩි වෙලා මේ හරිය තමයි ආහාර ගන්නෙ. එතකොට ඒ සාමාන්‍ය සොහන මෙතන තියෙන අපේ සොහනේ ලොකුම සොහනක් තියෙනවා. ඒ කියන්නේ මේක තමයි මේ පැත්තරම තියෙන ලොකුම සොහන. මොකක් හරි විශේෂ එහෙම ලොකුකට දන්නේ නැහැ. කාගේද එහෙම දන්නේ නැහැ. කොහොම හරි විශේෂ සොහනක් එක මේ පැත්තම තියෙන ලොකුම සොහන. තව මේ හරියම තියෙනවා මීට තව ටිකකට ඒත් හේනක කෙරවලක තියෙනවා තවත් සොහොන් වගේක් සොහොන් සෙට් 3ක් විතර තියෙනවා අපේ මේ කෑල්ලටම. ඒතකොට මේ හරිය තමයි හැබැයි ලොකුම සොහොන තියෙන්නේ. මෙතන ලොකුම සොහොන තමයි මෙන්න මේක. මේ සොහොන ඉස්සරහින් ගිහිල්ලා පෙන්නන්න කොයි වගේද ෂේප් එකක්ද තියෙන්නේ කියලා. මේ 6 වෙනි මාසෙනේ 2026 6 වෙනි මාසේ 2025 2026 5 වෙනි මාසේ නැති වුණ එක්කෙනෙක් ගෙනවා අපි ඉන්නකොටම. සාමාන්‍යයෙන් මේ සංස්කෘතියක් තියෙන කොරියාවේ කට්ටිය මැරුණාම මේ කළු පාට ඇඳුම් ඇඳලා තමයි මල ගෙදරට ඒ කට්ටිය සහභාගී වෙන්නේ. රත්තරම් බඩු ඔක්කොම තමන් කන කරාඹු පාවා කරාඹු මාල බේස්ලට් ඒවා ඔක්කොම ගලවලා තමයි ඔය සාමාන්‍ය මල ගෙදරකට ඒ කට්ටිය එනවා නම් එන්නේ මේ සාමාන්‍ය ගෙදර මලගයක් ගන්නවට පොදු තැනක තමයි ඔය මලගේ ගන්නෙ. මේ එතකොට මේ තමයි මේ මං කිව්වේ අර මේ ඊයේ පෙරේදා නැති වුණා කියලා. මේ සොහොන් දෙක තමයි මේ සොහොන් දෙකෙන් එක්කෙනෙක් නැති වුණේ. එක සොහොනක් තිබ්බ මෙතන. ඉතුරු සොහොන තමයි මේ අනිත් එක. අලුතෙන් හදපු සොහොන තමයි මෙන්න මේක. අරක නම් තිබ්බා. සාමාන්‍ය දැන් මේ 5 වෙනි මාසේ වගේ තමයි නැති වුණේ. මේ ඊයේ පෙරේදත් ඇවිල්ලා මේ මල් තියලා ගිහිල්ලා 7කට විතර කලින් ඇවිල්ලා මෙතන අඬලා ගියා දැක්කා. මේ ඊයේ පෙරේදත් කොහොමද මල් අලුත් වෙලා තියෙන්නේ. නැත්තම් මෙතන තිබ්බේ රෝස පාට මලුයි සුදු පාට මලුයි කහ පාට මලුයි වගේ තිබ්බේ. දැන් ඒකත් අලුත් වෙලා තියෙනවා. මල් අලුත් කරලා දාලා මොනවා හරි කෑම තියෙනවනේ කෑම ගෙනල්ලා මේ ඊයේ පෙරේදා ආපු පාර ඇපල් ඊට පස්සේ දොඩම් ඊට පස්සේ මෙහි තියෙනවා කම් කියලා පළතුරු ඒවා ගෙනල්ලා කොමඩු තිබ්බ කොමඩු ගෙනල්ලා ඊට පස්සේ උන් ඔයගේ පළතුරු ගෙනල්ලා මෙතන තියලා ඒ කට්ටිය අඬලා දුක් වෙලා ආචාර කරලා යනවා. එතකොට මේවත් ටිකක් අර අමුතුයි දියුණුයි. එතකොට මේ කොරියන් අකුරු නෙමෙයි මේ ටෑම් වල ගහලා තියෙන්නේ චීන අකුරු ගහලා තියෙන. හේතුව නම් මොකක්ද දන්නේ? එක විදිහට කැටයම් කපපු මේ ටැම් ගහලා තියෙනවා. ගොඩක් දුරට ඔය මේ උත්සව ලං වෙනකොට චූසෝක් ලං වෙනකොට සොල් නාල් ලං වෙන චූසෝක් කියන්නේ මේ කොරියාවේ මලවුන් සැමරීමේ දිනේට තියෙන ප්‍රධාන දිනේනේ. ඒ වුණත් සොල් නාල් දිනේට පවා මේ කට්ටිය මේව ඇවිල්ලා ඉස්ස මේ මලවුන් සිහි කරලා යනවා. මේ මැරිච්ච කට්ටිය සිහි කරලා හැමෝම එන්නේ සොල් නාල් දිනේට. එහෙමත් කට්ටියක් ඇවිල්ලා මේව කරලා යනවා. මම කිව්වේ මේ අර එනවා කියලා මේ කාලෙන් කාලට ඇවිල්ලා මේ තියෙන අර මේ තියෙන අර පරණ මල් පොකුර මේ අලුතෙන්ම ගෙනපු මල් පොකුර අලුත්ම මල් පොකුරක් තමයි මේ තියෙන්නේ. කියන්නේ මේ දැන් අර අතන මේ දාලා තිබ්බේ ප්ලාස්ටික් මල්නේ. මේක මේ ඇත්තම මල් පොකුරක් ඒ තිබ්බේ. ඇත්තම මල් පොකුරක් අර මල් පොකුර හදපු ඉටිකාව ඉතුරු වෙලා මල් ටික පර වෙලා ගිහිල්ලා මේ තියෙන්නේ ප්ලාස්ටික් මල්. මේ ප්ලාස්ටික් මල් තියෙන්නේ. මේ විදිහට මල් පොකුරු දැන් යමු පෙර මේකේ තියෙන ලොකුම සොහන බලන්න. එතනත් කොරියන් අකුරක්වත් ගහලා නැහැ. ගොඩක් දුරට ඔය කොරියන් මේකේ ගහලා නැති වුණත් මම අනිත් පැත්තේ සොහන වල නම් දැකලා තියෙනවා කොරියන් කට්ටියගේ නම ඒ උපන් දිනේ උපන් වර්ෂයේ ලංකාවේ වගේම ගහලා තියෙනවා. හැබැයි මෙතන නම් එක සොහනක්වත් එහෙම ගහලා තිබ්බේ නැහැ. මේක නම් මොකක් හරි මේ පැත්තම ප්‍රධානි කවුරු හරිගේ සොහනක් වෙන්න ඕනේ. මේ එන ලොකුවට හදලා තියෙනවා. සමහර මේ ෆෝන් එකෙන් බැලුවා සයිස් එක පේන්නේ නැති වුණාට මීටර් 5ක් විතර තියෙනවා මේකේ පළල සම්පූර්ණයෙන්ම. මීටර් 5ක් විතර පළලට හදලා තියෙන්නේ. ඊට අමතරව මේක මේ සොහන ඇතුළට යන්න පුළුවන් ඉතින් ලොක් එකකුත් දාලා තියෙන්නේ. නිකන් බිත්තිය දොර අරින්න පුළුවන් විදිහට වගේ නිකන් ලොක් එකකුත් තියෙනවා යතුරක් දාන්න පුළුවන්. කාරුණා නම් දැකලා නැහැ මේ වෙලාවේ. ඔන්න ඔහොම තමයි ඉතින් කොරියාවේ සොහනක තත්ත්වය. ඔයාලා මොකද හිතන්නේ වීඩියෝ එක බලපුවම පස්සේ මේ කොරියාවේ සොහන් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කොරියාවේ සොහන් සංස්කෘතිය ලංකාවේ සොහොන් සංස්කෘතියයි සමානයිද වෙනස්ද? ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. මෙතන ඉඳන් තව විනාඩියක් විතර ඉස්සරහට මේ සොහොනේ සම්පූර්ණ වීඩියෝ සෙට් එකක් තියෙනවා පැහැදිලිව පේන.